මොකද මම ඒකට පින්තූර දානවා, ඒකට දාන දේවල්, දේශනාවට අදාන දේවල් ගොඩාක් දානවා. ඒවා බලලා ආවොත් ඔයගලන්ට හරි සන්තෝෂයි. සමහරවිට මම කියන මෙන්න මේ බයිබල් කොටස කියවගෙන එන්න කියලා දානවා. නැත්නම් මේ පින්තූර හොඳට බලන්න කියලා දානවා. නැත්නම් වීඩියෝ එකක් දානවා මේක හොඳට බලලා එන්න කියලා. මොකද ඒවා ඔයාලා දැනගෙන ආවම ඔයාලා දේශනාව තේරුම් ගන්න හරි ලේසියි. අද මාතෘකාව තමයි ස්ත්‍රී පුරුෂ පටලැවිල්ල සහ අෂ්ටාරෝධ. ස්ත්‍රී පුරුෂ පටලැවිල්ල සහ අෂ්ටාරෝධ. ඔයාලා දන්නවා මේ වර්තමාන කාලේ මේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන ලොකු පටලැවිල්ලක් තියෙනවා. දැන් නිකමට ඕගොල්ලෝ YouTube එහෙම යන අය දකිනවා නම් කාන්තාව වගේ ඇඳගෙන පුරුෂයෝ ගොඩාක් දේවල් කරනවා. හරි අමුතුයි අපිට බලන්න. ඒගොල්ලෝ ඉන්ජෙක්ෂන් ගහගෙන මොනවා කරගෙන මන්ද සුදුයි රැවුලක් තියනවා ඒ උනාට. කොණ්ඩේ ගෑන් ළමයෙක්ගේ වගේ අඳින්නේ ගෑනු කෙනෙක් වගේ ගෑනු කාන්තාවක් වගේ අඳින්නේ. හරි ලස්සනට සමාජයේ ඒගොල්ලෝ තවත් පුරුෂයෙක් එක්කම එයාලා ජීවත් වෙනවා. සම්බන්ධකම් පවත්වනවා. මේ වගේ විකෘති වෙලා තියෙන මේ ස්ත්‍රී පුරුෂ භාවය හඳුනා ගැනීම සම්බන්ධයෙන් අද ලෝකේ වර්තමාන ලෝකේ අපි දේශනා කරන්න ඕනේ අදට අපි දේව වචනේ අදාළ කරගන්නේ කොහොමද කියලා. මේ බයිබලය කියන යල් පැන ගිය පොතක් නෙමෙයි. මේක යල් පැන ගිය පොතක් නෙමෙයි. මේක එදා වගේම අදටත් අපිට අදාළයි. එහෙනම් මේ බයිබල් කාලේ ඒ කියන්නේ මේ මුල් කාලේ මේ දේවල් තිබ්බද? මේ සමලිංගික කියන ඒවා ගෑනු පිරිමි විදිහට වෙනස් කරගන්නවා, පිරිමි ගෑනු විදිහට වෙනස් කරගන්නේවා මේවා ගෑනු පිරිමි වගේ අඳිනවා, පිරිමි ගෑනු වගේ අඳිනවා. මේවා බයිබල් කාලේ තිබ්බද? දෙවියන් වහන්සේ ඒ කාලේ මේවා දන්නේ දැන් කාලේ වය දෙවියන් වහන්සේ ඒ කාලේ ආදි කාලේ දෙවියන් වහන්සේ මේ කාලේ ඒවා දන්නේ කොහොමද කියලා අපිට අහක දාන්න පුළුවන්ද? මේ බයිබලයේ තියෙනවා ඒ වගේ අය ගැන. අද කියන්නේ යන්නේ ගැන අපි යාඥා කරනවා. ජීවමාන දෙවි පියාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසන පියාණන් වහන්සේ අපිට කතා කරන්න. ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ යාල් පැන ගිහින් නැහැ ස්වාමීනි. ඔබගේ වචනේ අදටත් අදාළයි. ඔබ වහන්සේ නොදන්න කිසිවක් නැහැ දෙවියන් වහන්සේ. ඒ නිසා දවසේ ඔබ වහන්සේගේ වචනේ මේ වර්තමාන මේ නූතන ලෝකයේ තිබෙනා වූ ස්වාමීනි මේ ස්ත්‍රී පුරුෂ පටලැවිල්ල ගැන අපිට හරියාකාරව පහදා දෙන්න. ස්වාමීනි හරි දේ කරන්න. ස්වාමීනි අපි අනාගත දරු පරම්පරාවට උගන්වන්න. ඔබ වහන්සේ අපට උදව් කරන්න කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි මෙතන ඉන්න ගොඩාක් අය දැන් හුකුරා ගිහිල්ලා වයසට ගිහිල්ලා අපිට දැන් කිසි අරමුණක් නැහැ. ගෑනු වලට පිරිමි අය වෙන්නවත් පිරිමියාට ගෑනු අය වෙන්නවත් ඒ විදිහට හැසිරෙන්නවත් අපිට කිසිම උවමනාවක් නැහැ. නමුත් අපි අනාගත පරම්පරාවට යන්නේ මොනවද? මේ විස බීජය යනවා. ඒක නිසා අපි අනාගත පරම්පරාව ආරක්ෂා කරගන්න දෙමව්පිය විදියට ඒ වගේම වැඩිමහල් සහෝදර සහෝදරයන් විදියට තමන්ගේ නංගිලා මල්ලාගෙන වගකීමක් තියෙනවා. ඒ නිසා මේ දේශනාව හොඳින් අහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් මේ සම්බන්ධයෙන් ඔබට කතා කරොත් නිර්භීත උත්තර දෙන්න බයිබලයෙන් වා පුළුවන්කම තියාගන්න. හරිද? ඔයාලා දන්නවා කාර්මික විප්ලවය කියලා එකක් තිබ්බා. 18 වෙනි සියවසේ බ්‍රිතාන්‍යයේ තිබුණා කාර්මික විප්ලවය. විප්ලවයක් කියන්නේ පරිවර්තනයක් මොකක් කරන නිකන් කැලඹිල්ලක් නේද? විප්ලවයක් දන්නවනේ 18 වෙනි සියවසේ කාර්මික විප්ලවය. දැන් මේ 20 වෙනි සියවසේ මැද භාගයේදී මේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ විප්ලවයක්. ඔය විප්ලවය කියන්නේ මොකද? රෙවොලූෂන් නේ. ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් මොකද? කාර්මික විප්ලවය. දැන් මේ මොකද? ජෙන්ඩර් ඉවලූෂන්. ජෙන්ඩර් ඉවලූෂන් මේ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ සම්බන්ධයෙන් විප්ලවයක් ඇති වුණා. මේක ඇති වුණේ 20 වෙනි සියවසේ මැද භාගයේ. ඒ කියන්නේ මේ විප්ලවයෙන් කිව්වේ මොකක්ද? ඕනම මිනිස්සෙකුට නිදහස තියෙනවා තමන් ගැහැණු කෙනෙක් තමන් පිරිමි කෙනෙක් දිහා තීරණය කරන්න. කොහොමද මේ විප්ලවය? මේ විප්ලවයෙන් අදහස් කරේ මොකක්ද? ඕනම පුද්ගලයෙකුට තමා කාන්තාවක්ද කියලා තීරණය කරනවා, තමා පුරුෂයෙක්ද කියලා තීරණය කරන අයිතියක් තියෙනවා. මේ නිදහස ඕනේ යම් තමයි මේ විප්ලවය ඇති වුණේ. එතකොට මෙතෙන්ට ඇතුළත් වුණා ස්ත්‍රීන්ට ආකර්ෂණ. ඒ කියන්නේ දැන් අපි ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් ඉන්නේ. ඒ වුණාට දැන් කොහොමද තියෙන්නේ? ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්නවා. බොයිෆ්‍රෙන්ඩ් කියන්නේ පිරිමි ආකර්ෂණ, ගැහණු ආකර්ෂණ වෙනවා. මේ දේවල් දරුවෝ දැනගන්න ඕනේ. මේවා ඒගොල්ලෝ අනාගතේ මුණ දෙන්න දරුවෝ. ඒගොල්ලෝ දන්නා ගොඩක් දේවල්. මේ වගේ දේවල් දැක්කම මේගොල්ලෝ හොනේ ඇයි අම් මෙහෙම කියලා. ඒතර අපිට උත්තර දෙන්න පුළුවන් වෙනවා මේක පාපයයි පුතේ කියලා. පාපයයි පුතේ කියන්නම් ඒක පාපයක් බව දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ දෙනවා කියලා අපි ඔප්පු කරලා පෙන්වන්නත් ඕනේ. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති මේ ස්ත්‍රීන් විවාහ වෙනවා. පුරුෂයන් විවාහ වෙනවා. මේවා දැකලා ඇති ඔයගොල්ලෝ. එතකොට මේක සමාජගත වුණේ කොහොමද? සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් සමාජගත වෙන්නේ කොහොමද? පාපයක් සමාජගත වෙන්නේ කොහොමද? පාපයක් ස්ථිර වෙන්නේ කොහොමද යහපත් කියලා. පෙරලන්න යෙසායා 5:20. යෙසායා 5:20 පෙරලන්න. ඕනම් පාපයක් හරි කියලා සමාජයට යන්නේ කොහොමද? යෙසායා 5:20. පරණ යසුමේ යෙසායා 5:20.
නපුර යහපත කියාද යහපත නපුර කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියක් තබන්නා වූ මිහිර වෙනුවට සිද්දා සිද්ද වෙනුවට මිහිරක් තබන්නා වූ අයට දුක් වේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නපුරට යහපත කියාද යහපතට නපුරද කියන්නා වූ. දැන් මොකද වෙලා තියෙන්නේ? හොඳ දෙයට නරකයි කියනවා නරක දෙයට හොඳයි කියනවා. මේ වගේ වාතාවරණයක් ඇති උනේ කොහොමද? ඉස්සෙල්ලාම වෙන්නේ මොකක්ද? පාපයක් සිද්ධ වෙනවා. මේක සිද්ධ වුණාම මේක නොසලකා හරිනවා. ඉස්සෙල්ලාම වතාවට එම වෙන්න ඇති. කොහොමද උනේ? යම් දෙයක් සිද්ධ වුණා. පිරිමි ළමයෙක් හිතන්නේ ගෑන ළමයෙක් වගේ ඇඳ පැළඳගෙන ගෑන ළමයෙක් වගේ මට ගෑන ළමයෙක් වෙන්න ඕනි කියලා. ඉතින් මේක වැඩි ගණන් ගත්තේ නෑ කමන්නේ. ඔය පිටර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා ගණන් ගත්තේ නෑ. ඒක නොසලකා හරියට. ඊට පස්සේ මොකද උනේ? ඊළඟට මේ පාපෙට අනුමැතිය දෙනවා. කමක් නෑ කියලා අනුමැතිය දෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ පාපේ නීතිගත කරනවා. දැන් නීතිගත කරලා නැද්ද සමලිංගික විවාහය නීතිගත කරලා කියන සමහර රටවල පෙරටේ නෑ. නීතිගත කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේක ප්‍රවර්ධනය කරනවා. ඒ කියන්නේ ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ හොඳ දෙයක් කියලා ප්‍රචාරය කරනවා මේක. දැන් බලන්නකො ටීවී එක ගත්තත්, YouTube එක ගත්තත්, Facebook ගත්තත් මේක දැන් ප්‍රොමෝට් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ සංකේතය තියෙන්නේ? මොකද ඒගොල්ලන්ගේ සංකේතය තියෙන්නේ? උදා දන්නවද? දේ දුන්න. දේ දුන්න. දේ දුන්න තමයි සංකේතය. මේක දැන් ප්‍රවර්ධනය කරනවා. දේ දුන්නා කියන සංකේතය අරගෙන දේ දුන්නක් දාගෙන මොකද කරන්නේ? මේ ස්ත්‍රීන් පුරුෂයන් ලෙස හැසිරීමත් පුරුෂයන් ස්ත්‍රී ලෙස හැසිරීමත් අනුමත කරලා දැන් මේක ප්‍රවර්ධනය කරලා ඊට පස්සේ මොකද කරන්නේ? මේක සමරනවා, මේක විනෝදයක් කරගන්නවා. ඒගොල්ලන්ට දවසක් දාගෙන ඒගොල්ලෝ සමරනවා. වීදි යනවා මොනවද පෙරහැරවල්? දේ දුන්නක් අරගෙන දේ දුන්නක් දාපු පෝස්ටරයක් අරගෙන නැත්නම් බැනර් එකක් අරගෙන ඒගොල්ලෝ වීදි යනවා. අපේ නිදහස. මට පුරුෂයෙක් වෙන්න ඕන නම් මට නිදහස තියෙනවා. පුරුෂයෙක් වෙන්න මං කාන්තාවක් වුණා. අන්න ඒ වගේ විප්ලව යනවා. ඒ වගේ මේගොල්ලෝ දැන් සමරනවා මේක. ඊට පස්සේ දෙන්න අතර වෙන්නේ නැහැ. මේක නවත්තන්න මේක නීතිගත කරන්න එපා කියලා කියන අයට ඊට පස්සේ මොකද කරන්නේ? පීඩා කරනවා. එහෙම වෙන්නේ නැද්ද? මේ පාපයට විරුද්ධ අයට ඊට පස්සේ මොකද කරන්නේ? පීඩා කරනවා. ඔන්න වගේ වාතාවරණයක් තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් බලමු පාවල්තුමා කොරින්ති සභාවට මොකද්ද කිව්වේ කියලා. 2 කොරින්ති 2:11. පාවල්තුමා කොරින්ති සභාවට මොකද්ද කිව්වේ? අලුත් ජීවසනේ 2 කොරින්ති 2:11. 2 කොරින්ති 2:11. පට්නේ බලන්න 2 කොරින්ති අලුත් අය 2:11. ඔව් 2:11. ප්‍රේරණය කරේද පාවුල් තුමාගේ අයිතිවාසිකම්. 2 කොරින්ති 2:11. 2:11. පෙරලගත කෙනෙක් කියන්නේ. ඔබලා උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නෙවෙයි. මක්නිසාද ඔහුගේ උපායවල් කවුද? ඔහු කියන්නේ සාතන් නැත්නම් යක්ෂයා. යක්ෂයාගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ. පාවුල්තුමා කියනවා අපි යක්ෂයාගේ උපක්‍රම නොදැන සිටිනවා නෙමෙයි අපි දන්නවා යක්ෂයාගේ උපක්‍රම. ඒ නිසා සභාව තුල කොයි මොහොතකවත් සමලිංගික විවාහයක් දේව අභිමුඛයේ සිද්ධ කරන්නේ නැහැ. ඒ තියා මනාලිය සුද්ධ නැත්නම් දේව ගෘහේ කොයි වෙලාවකවත් විවාහයක් සිද්ධ කරන්නේ නැහැ. ලිවිං ටුගෙදර් කියලා දෙන එක. විවාහ වෙන්න කලින් දෙන්න එකට ජීවත් වෙනවා. ඊට පස්සේ පල්ලියට නෝ විවාහ කරන්නේ නැහැ. සභාව තුල දේව ගෘහය තුල එහෙම අය විවාහ කරන්නේ නැහැ. මනාලිය සුද්ධ වෙන්න ඕනේ. ඉතින් පුරුෂයෙක් සමග නොසිටිය කාන්තාවක් වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ මුඛ විවාහ කරන්න. පුරුෂයා හා ස්ත්‍රිය දෙන්නා පවිත්‍ර දෙන්නෙක් නම් පමණයි සභාව තුල විවාහ කරන්න. සමලිංගික විවාහය කොයි මොහොතකවත් සභාව තුල අනුමත කරන්නේ නැහැ. පාවුතුමාගෙන අපි දන්නවා යක්ෂයාගේ උපක්‍රමය. ඔය මොනතරම් විප්ලව කරලා මොනතරම් සාධාරණීකරණය කරලා මොනතරම් ලෝ දාලා අපිට පෙන්නුවත් අපි යක්ෂයාගේ උපක්‍රම දන්නවා. කොච්චර සාධාරණීකරණය කරත් පාපේ පාපයමයි. එදාත් පාපය අදත් පාපයමයි. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. ස්ත්‍රී පුරුෂ භාවය වියවුල් කරන්නේ සාතන්ගේ ආත්මයක සාතන්ගේ උපක්‍රමයක් කියලා මතක තියාගන්න. ඔයාලා දන්නවද මෙන්න මේ ස්ත්‍රී පුරුෂ භාවය වියවුල් කරන්න ඉන්න දෙවියෝ කවුද කියලා? කාන්තාවක්. ලැජ්ජයි. කාන්තාවක්. කවුද දන්නවද? අෂ්ටාරෝත් කියන දෙවඟන. එහෙනම් බයිබලේ නැද්ද එහෙම කෙනෙක් කියන්නේ?
මං කිව්වා දෙවියන් වහන්සේ කියලා එක්කනා ඉන්නේ දෙවි කියලා කොට ඔක්කොම කවුද? යක්ෂයා. එහෙනම් මේ අෂ්ටාරෝත් දෙවඟ නැත්නම් මේ අෂ්ටාරෝත් කියන යක්ෂණිය තමයි මේ ස්ත්‍රී පුරුෂ භාවයේ වියවල් කරන අධිපති දෙවඟට. ඔයා හොඳට දන්නවා මෙයා කොහොමද දන්නවද? ඔයාලට මතකද ගිය සතියේ අපි දේශනා කරා බාල් ගැන. බාල්ගේ හොඳම යාළුවා. බාල්ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තමයි කවුද? අෂ්ටාරෝත්. එහෙනම් මේ බැබිලෝනීය දෙවඟක් මේ අෂ්ටාරෝත් කියලා කියන්නේ. මේ බැබිලෝනීය දෙවඟට කානාන් වලට ඇවිල්ලා මේ බාලුත් ඉන්නවා. කානාන් වල දැන් අන්‍ය ජාතීන්ගේ දෙවිවරු ඊශ්‍රායල් සෙනඟට නමස්කාර කරන්නට පටන් ගන්නවා. අෂ්ටාරෝත්වත් මේ දෙවියන් වහන්සේ නමස්කාර කරන සෙනඟ අෂ්ටාරෝත් නමස්කාර කරනවා. ඇයි ඒ? ඇයි දෙවියන් වහන්සේ අතහැරලා මේ අෂ්ටාරෝත් නමස්කාර කරන්න ලහිරුණේ? මේ අෂ්ටාරෝත් තමයි ආදරයට අධිපති දෙවඟ. ආදරේ. ඒ වගේම ලිංගිකත්වයට අධිපති දෙවඟ. ඒ වගේම සරු බවට, ඒ කියන්නේ දරුපල. මේ දෙවඟට නමස්කාර කරාම දරුපල ලැබෙනවා. ඊළඟට යුද්ධයට කාරණා බලන්න පරස්පර විරෝධීනේ කාරණා 4කට මේ අධිපති. ඒ නිසා මේවා ඕන අය දෙවියන් වහන්සේ වතාරලා මොකද කරන්නේ? එදා බාල්ව නමස්කාර කරන්න ගියා සපලත් ඉල්ලගෙන අද අපි ඉගෙන ගන්නවා අෂ්ටාරෝත්ව නමස්කාර කරන්න ගියා මේ දේවල් ඉල්ලගෙන සරු බව ඉල්ල ගන්න, දරුවෝ හදා ගන්න. ආදරයට ආදරය කරන කෙනාව කොහොම හරි ඕනේ කියලා. ඔය දැන් අය වශීකරුකම් එහෙම කරන්නේ ඒ වගේ. අෂ්ටාරෝත් ළඟට ගිහින් කියනවා මං අරයට ආදරේ මට යවම ඕනේ කියලා. මෙන්න මේ වගේ දේවල් වලට අධිපති දෙවඟන නිසා ඊශ්‍රායල් සෙනඟ දෙවන් වාසය අතහැරලා මේ ලාභ ප්‍රයෝජන තකා මේ වාංශේ තෘෂ්ණාවල් සම්පූර්ණ කරගන්න අෂ්ටාරෝත් පස්සේ ගියා. ඔයාලා දන්නවද? අෂ්ටාරෝත් කොහොමද පූජා කරන්න කියලා? මේ අෂ්ටාරෝත් දෙවඟනගේ රූපයට ඒගොල්ලෝ නමස්කාර කරනවා. මම ඔයගලන්ට WhatsApp එකට දැම්මා අෂ්ටාරෝත් දෙවඟනගේ රූපය, පිළිමය. දැක්කද ඔයගොල්ලෝ? ටික ලොක් කරලා බලන්න තිබ්බේ. බැලුවනේ? කොහොමද එයාගේ රූපේ? එයාගේ රූපේ තියෙන්නේ එයාගේ නොපෙන්විය යුතු කාන්තාවන්ගේ අවයව පෙන්නලා තමයි රූපය හදලා තියෙන්නේ. නිකන් හිතලා බලන්න අද කාලේ ගොඩාක් කාන්තාවෝ ශරීරේ නොපෙන්නන්න ඕනේ අවයව පොඩ චුට්ට පෙන්නනවා. දැන් මොකද යාත්මේ? අෂ්ටාරෝත්. ලිංගිකත්වයට අධිපති දෙවඟන. එයාට ඕනේ කාන්තාවන්ගේ නොපෙන්නන්න ඕන අවයව පෙන්නන්න. වෛශ්‍යාකමේ ආත්මය අෂ්ටාරෝත්. මේවා අපි අහති ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේවා අපි දැනගන්න ඕනේ. එතකොට අපේ දරුවෝවත් අපිවත් මේ දේවල් වලට පෙළඹෙන්නේ. අෂ්ටාරෝත්ගේ ආත්මය තමයි එයාගේ රූපේ වගේ තියෙන හොඳට බලන්න ලොකු කරලා ඒක කොහොමද තියෙන්නේ කියලා. එයාගේ රූපේ එහෙමයි. එයාට සුවඳ දුම් පූජා කරනවා. එයාට මංගල්‍ය පවත්වනවා. ඊට වඩා අනර්ගම දේ තමයි එයාගේ දේවාලේ සිස්ටර් කල්යාණි එයාගේ දේවාලේ එයාට පූජා කරන එක ක්‍රමයක් තමයි වෛශ්‍යාකම් කරනවා දේවාලය තුළ. ටෙම්පල් පොස්ටිටිව්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ කවුද? දේවාල වෛශ්‍යාවෝ ඉන්නවා. දරුපල අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ? ඒ පූජාව කරනවා. කොහොමද? ඔන්න ඔය වගේ කෙනෙක් තමයි අෂ්ටාරෝත්. බලන්න මොනතරම් විනාශයක් මේ ලෝකෙට ගෙනත් තියනවද මේ අෂ්ටාරෝත් දෙවඟ. අද වෙන නම් වලින් ආවට නේද? අද LGBTQ වරක මේක කියන නේද? ඔයාලා ගොඩක් කියවන්න බලන්න YouTube එකේ ගිහින් බලන්න මොනවද වෙන්නේ කියලා ලෝකෙ. ඕ දේවල් ආවේ කොහෙන්ද? අද ඊ අලුතෙන් ආව දේවල් නෙමෙයි. අතීතේ ඉඳන් නොයේක් වෙස් අරගෙන ආවා. දැන් අෂ්ටාරෝත් කියන නමින් වෙස් අරගෙන අෂ්ටාරෝත් නමින් මේන්නේ නෑ දැන්. වෙන වෙස් අරගෙන ඇවිල්ලා ඉන්නේ. හරි සාධාරණීකරණය කළා. මේක හොඳයි. මේක මානව අයිතිවාසිකම් මේක නිදහස අපේ කියලා කියන තත්ත්වෙට ගෙනල්ලා තියෙනවා. අෂ්ටාරෝත් දෙවඟන. හරිද? එතකොට තව දෙයක් මම ඔයාලට කියනවා. මෙයාට කියන නම් බලන්න. අද නූතන ලෝකයේ මේ නම් කොච්චර පාවිච්චි කරන මේ දෙවඟනට කියන්නේ ස්වර්ගයේ රැජින කියලා. අෂ්ටාරෝත් කියන පාවිච්චි කරනවා. ඒවල ජීවනයේ මව කියනවා. කොහොමද? ඒ වගේ මෙයාට කියනවා දේව මාතා නැත්නම් දේව අම්මා කියනවා. දැන් මම මේ මෑතකදී මම ඔයාලට කිව්වද වන්ද ඒක? මම පෝස්ට් එකක් දැම්ම දෙවියන් වහන්සේ මොකක් හරි වචනයක්. මගේ ඉස්කෝලේ යාළුවෙක් දෙවියන් වහන්සේ අදහන් නැති යාළුවෙක් ඒකට මේ දාලා තියෙන කමෙන්ට් එකක් මොකද? විශ්ව මාතාවට ස්තුති වේවා කියලා. මම මේ විශ්ව මාතාවක් ගැන කිව්වේ නෑ. මම දෙවියන් වහන්සේගේ වචනයක් දැම්මේ. බලන්න. දෙවියන් වහන්සේගේ වචනේ පවා මේගොල්ලෝ පටලවන විශ්ව මාතාව. මේ ඔක්කොම කොහෙන්ද ආවේ? මෙන්න මේ අන්‍ය ಜಾති දෙවිවරුන්ගෙන් තමයි ආවේ.
දේව මාතාව, දේව අම්මා, විශ්ව මාතාව. මේ මාතාව කෙනෙක් කොහෙන්ද ආවේ? අන්නේ දෙවිවරුන්ගේ. දෙවියන් වහන්සේට භාර්යාවක් නෑ. දෙවියන් වහන්සේගේ සර්වබලධාරී දෙවියන් වහන්සේ. ඊළඟට මම ඔයාලට පින්තූරය දැම්ම අශේරා කණුව. අශේරා කණුව කොහොමද තිබ්බේ? යටින් නිකන් මුල් වගේ තියෙන ඊට පස්සේ පැලෑටිය පිකුරුට ඇවිල්ලානේ. මේ අශේරා කණුවෙන් සංකේතවත් කරන්නේ සරු බව. කියන්නේ දරුවෝ නැති අයට දරුවෝ දෙනවා මේ අෂ්ටාරුත්. හරිනේ? ඔයාලට මතකද කර්මයල් කන්දේ? එදා අර පූජාව කරන වෙලාවේ බාල් ප්‍රොපේතවරු 450ක් හිටියා. අෂ්ටාරුත්ගේ ප්‍රොපේතවරු 400ක් හිටියා. කොහොමද යාළුවෝ දෙන්න? බෙස්ට් ෆ්‍රෙන්ඩ් ලා කිව්ව මම ඒකයි. බාලුයි අෂ්ටාරුතුයි හොඳම යාළුවෝ. දැන් බලන්න යන්නේ බයිබලයට අනුව ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙන් වැදගත් කරුණු දෙකක්. බයිබලයේ මොකක්ද මේ ස්ත්‍රී පුරුෂ භාවය ගැන කියලා තියෙන්නේ? පළවෙනි එක ලියන්න අනන්‍යතාවය හඳුනා ගන්න. අනන්‍යතාවය හඳුනා ගන්න. අනන්‍යතාවය ඔයාලට පෙන්වන්නේ මොකෙන්ද? ඔයාලගේ ID කාඩ් එකෙන්. ඒ වගේ අනන්‍යතාවය හඳුනා ගන්න. හරියට මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා හඳුනා ගන්න. මම ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා හරියටම හඳුනා ගන්න. දෙල්ලන්න බයිබලයේ කොහොමද ස්ත්‍රිය පුරුෂ හඳුනාගන්නේ? අපිට ලෝකයේ ස්ත්‍රී පුරුෂ භාවය Tamanට කැමති එකක් කරගන්න පුළුවන් වුණාට බයිබලයේ මොකද්ද කියන්නේ? උත්පත්ති 1:27 කියවන්න. උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ. පරණ කියුසුනේ. පළවෙනි පොත. උත්පත්ති 1:27. තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රී කොට ඔහු මැවුසේක. අන්න හරි. කොහොමද කියන්නේ? දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවුසේක. මනුෂ්‍යයා කිව්වහම දෙන්නමයිති. දෙවියන් වහන්සේගේ ස්වරූපය ස්ත්‍රියටත් දුන්නා පුරුෂයටත් දුන්නා. ඊළඟට දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට මැවුසේක. බලන්නකෝ. දෙවියන් වහන්සේගේ ස්වරූපය මාවල දෙන ස්ත්‍රිය පුරුෂයා දෙන්නම දෙවියන් වහන්සේගේ ස්වරූපය තියෙන නම් ඒ දෙන්න දෙන්නේ. එක්කෙනෙක් පුරුෂයෙක් එක්කෙනෙක් ස්ත්‍රියක්. උන්වහන්සේ තිබුණා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැවුවා පුරුෂයා සහ පුරුෂයා. එහෙම කිව්වේ නැහැ. පුරුෂයා සහ ස්ත්‍රිය දෙන්නේ දෙආකාරයි. හැබැයි එකම ආත්මය. දෙවියන් වහන්සේගේ ස්වරූපය කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය තමයි ස්ත්‍රියට පුරුෂයට දෙන්නටම දුන්නේ. ගලාති 3:28 කියවන්න. කොහොමද තියන්නේ ගලාති 3:28 මොකද උත්පත්ති පොතේ අපි ඉන්දියානු ටික වෙලාවක්. ගලාති 3:28 කවුරුද කියවන්න? අලුත් කියුසනේ. කොරින්තිකට පොතට පස්සේ ගලාති 3:28. නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් වහන්සේ තුල එක්කෙනෙක්ව සිටින නිසා උදෙවෙක් හෝ ග්‍රීකෙක් නැත්තේය. දාසෙක් හෝ නිර්දාසෙක් නැත්තේය. පුරුෂයෙක් හා ස්ත්‍රියක් නැත්තේය. පුරුෂයෙක් හා ස්ත්‍රියක් නැත්තේය කියනවානේ. එතකොට උත්පත්ති පොතේ කියනවා පුරුෂයාද ස්ත්‍රියද කොට මැව්වා කියලා. ගලාති පොතේ ඇවිල්ලා කියනවා ස්ත්‍රියද පුරුෂයද නැද්ද කියලා. එහෙනම් මොකද ඒකේ අදහස් කරන්නේ? නුඹලා සියල්ලන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල එක්කෙනෙක්ව සිටින නිසා. ඒ කියන්නේ ආත්මෙන් දෙන්නම තියෙන එකම ආත්මය. පුරුෂයාට තියෙන්නේ ස්ත්‍රියට තියෙන්නේ දෙන්නම තියෙන දෙවියන් වහන්සේගේ ආත්මය. නැත්තම් මම මෙතන සේවය කරන්නේ නැහැ. පුරුෂයන්ට විතරක් දෙවියන් වහන්සේගේ ආත්මය තිබුණා සේවය කරන්න පුරුෂය විතරයි. නෑ. පුරුෂයෙක් ස්ත්‍රියක් කියලා නෑ. දෙන්නටම තියෙන දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ දෙන්නම එක විදිහට සේවය කරනවා. හරිනේ? එතකොට උත්පත්ති පොතේ කියනවා ස්ත්‍රියද පුරුෂයද කොට මැව්වා කියලා. මොකද්ද මේකේ වෙනස? එකයි හැබැයි දෙන්නයි. ත්‍රිත්ව වගේ තමයිනේ. එකයි එයාලගේ తত্ত্বය. ඒ කියන්නේ මනුෂ්‍යයා කියන කෙනා කිව්වම දෙන්නම මනුෂ්‍යෝ. දෙන්නම දෙවනාසගේ ආත්මය. දෙන්නයි හැසිරීමේ. ස්ත්‍රියක් හැසිරෙන විදිහ වෙනස්. පුරුෂයෙක් හැසිරෙන විදිහ වෙනස්. හැසිරීමේ ඒ දෙන්න වෙනස්. හරි නේද? එතකොට උත්පත්ති 2:18 කරලන්න. උත්පත්ති 2:18. පරණ කියුසනේ උත්පත්ති 2:18. ස්වාමී වූ දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනියම සිටීම හොඳ නැත. ඔහුට සහකාරියක් හදා දෙන්නේ කීසේක. දෙවියන් වහන්සේ කතා කළා කියනවා මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නැත. පුරුෂයවනේ ඉස්සලා මැව්වේ. දූවිල්ලෙන් පුරුෂයා මවලා ජීවන හුස්ම හෙලලා පුරුෂයා ජීවමාන ප්‍රාණයක් වුණාට පස්සේ දෙවියන් වහන්සේ කියනවා පුරුෂයා මේ ලෝකේ තනියම ඉන්න හොඳ නැහැ. ඒක නිසා එයාට සහකාරියක් හදලා දෙන්න ඕන. දැන් ওই සහකාරිය කවුද? ඒව. දෙවියන් වහන්සේ ඒව හැදුවා සහකාරියක් හැදුවා. සහකාරිය කියලා වචනයක් තියෙනව නේද? මේ සහකාරිය කියන වචනය හීබ්‍රු වචනේ තියෙන්නේ මුල් බයිබලයේ වචනේ තියෙන ඊස. මේ ඊස කියන වචනයෙන් පාවිච්චි කළ තන දෙවියන් වහන්සේට පෙරලන ගීතාවලිය 46:1ට. ගීතාවලිය 46:1. ගීතාවලිය 46:1.
කරන ගිවිසුමෙන්. ගීතාවලිය 46:1. දෙවියන් වහන්සේ අපේ සරණ හා ශක්තියය දුකේදී ඊතා ලං වූ පිහිටක් කිය. ඔය පිහිට කියන වචනෙට හීබ්‍රු බයිබලයේ තියෙන මොකක්ද දන්නවද? ඊසමයි. එහෙනම් සහකාරියට කියපු ඊස කියන වචනේම දෙවියන් වහන්සේට ඊස කියලා පාවිච්චි කරනවා. එහෙනම් ඔයාගේ ස්වාම පුරුෂයාට ලහිරුණි. ඔයා කවුද? ඊස. දෙවියන් වහන්සේ වගේ උපකාර කරන කෙනෙක්. නිකන් නෙමේ සංදීපට ලහිරුණිව දුන්නේ. සංදීපට ලහිරුණිව දුන්නේ සහකාරියක් විදිහට. දෙවියන් වහන්සේ උදව් කරනවා වගේ. ඒත් එක දෙවියන් වහන්සේ ඉන්නා වගේ තමයි ඔයා එයාට සහාය දක්වන්න ඕනේ. එයාට ආදරය කරන්න ඕනේ. එයා ගැන බලන්න ඕනේ. එයාට සලකන්න ඕනේ. නේද? අන්න එහෙනම් මතක තියාගන්න මේ සහකාරී කියන්නේ දෙන්නේ. නමුත් එකම ආත්මයේ තියෙන මිනිස්සු. ඒක හොඳට මතක තියාගන්න. දැන් අපි යමු ආයෙත් උත්පත් දෙවෙනි පරිච්ඡේදයට. මේ කාන්තාව හැදුවේ කොහොමද? පළවෙනියෙන් පුරුෂයා හැදුවා ඔන්න අස්විද පුතා. ඊට පස්සේ කාන්තාවත් ඒ විදිහටම දූවිල්ලෙන් හැදුවද නැද්ද? උත්පත් 2:18. ඔව් උත්පත් 2:18 කියවන්න. ස්වාමියෝ දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා කණියු සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරයක් සලසා දෙන්නේ සාදා දෙන්නේ මේ සහකාරයක් දැන් හදලා දෙනවා දෙවියන් වහන්සේ. හරිද? දැන් හදන්නේ කොහොමද කියලා බලමු. 21 වෙනි පදයේ ඉඳන් 23 වෙනි පදේ වෙනකන් කියන්න. හොඳට අහගෙන අසිත පුතා 21 වෙනි පදේ 23 වෙනකන් කොහොමද කාන්තාව හැදුවේ කියලා. ස්වාමියෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට බර වූ නින්දක් පැමිණෙවුසේක. දැන් පුරුෂයාට ඒ කියන්නේ ආදම්ට හොඳ බර නින්දක් දෙනවා. දැන් ඔපරේෂන් කරනකොට ඉස්සෙල්ලා මොකද කරන්නේ? සීනති කරනවා. දැන් ආදම්ම සීනති කරා. දැන් නින්ද බර නින්දක් පැමිණලා තියෙනවා. ඊට පස්සේ ඔහු නිදාගත්තේය. උන්වහන්සේ ඔහුගේ ඉලයට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ මාංශයෙන් පිරවුසේක. දැන් මොකද කරේ? ඔපරේෂන් එක පටන් ගත්තා. මොකද කරේ? පළලා ගත්තා ඉලයටයක් එළියට. ආරගෙන මොකද කරේ? ඒක මාංශයෙන් පිරෙව්වා. හරි. ඊට පස්සේ ස්වාමියෝ දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගෙන් ගත් ඉලයටෙන් ස්ත්‍රියක් සාදා ඒ මනුෂ්‍යයා වෙතට පැමිණෙවුසේක. දැන් ඉලයට එකක් දැන් මාංශ පුරලා ඊට පස්සේ මොකද කරේ? මේ ඉලයටෙන් ස්ත්‍රියක් නිර්මාණය කළා. එහෙනම් පුරුෂයාගේ ඉලයටෙන් තමයි කාන්තාව හදලා තියෙන්නේ. නේද? ඒක නිසා තමයි මේ දෙන එක මාංශයක් කියලා කියන්නේ. දැන් ඉලයටේ මාරු කරගෙන කුටි ගහ ගන්න නම් වැඩක් හරියන්නේ නැහැ. එක ඉලයටේ සෙට් කරගන්න නැත්නම් හරි ඉලයටේ හොයාගන්න ඕනේ. මම විශ්වාස කරන ඔයගොල්ලෝ හැමෝටම හම්බෙලා තියෙන හරි ඉලයටේ කියලා. නැත්නම් ඉන්න හම්බෙන්නේ නැහැ. නෑ කියන්න එපා කවුරුත් මගේ ඉලයටේ නෙමෙයි කියලා. එයා තමයි ඉලයටේ. නැත්නම් මෙච්චර කාලයකට ඉන්නේ නැහැ ඉලයටේ නෙමෙයි නම. මාසෙන් දෙකෙන් ඩිවෝස් වෙනවා. ඒ ඉලයටේ ඔයාගේ. ගිහින් කියන්න ඔයා මගේ ඉලයටේ නෙමෙයි ඒකයි ඔයා මට මේ කරදර කරන්නේ කියලා. කොහොම ඉලයටේ තමයි. ඔයා තමයි ඒ තන ආරක්ෂා කරගන්න. මම ඒ කියලා දෙන ඉලයටේ අරගත්තේ කොහෙන්ද? කොයි ඉලයටේ මේ අරගත්තේ ස්ත්‍රීව හදන්න ගත්තේ ඉලයටේ. මේ ඔලු කට්ටේ ඇටයක් ගත්තේ නැහැ. පුරුෂයාගේ ඔලු කට්ටේ ඇටයක් අරන් ස්ත්‍රිය හැදුවා නම් හැමදාම පුරුෂයාගේ ඔයා මගේ ඔළුවෙන් ඔයා ඔළුවෙන් ඇටයක් ගත්ත ඒක නිසා මම තමයි ආදිපති මමනේ ඔළුව. ඔයා මගේ ඔළුව කැලලන්නේ කියලා එහෙම ආදිපත්‍ය තියන්න දෙපානේ. ඔයාගේ පුරුෂයාගේ ඔළුවෙන් ගත්තද දන්නේ. ඊළඟට කකුලෙන් ගත්තේ නැහැ. කකුල ඇටයක් කරන් හැදුවෙත් නැහැ. කකුල ඇටයක් කරන් හැදුවා නම් කියන්න පුළුවන් එයාට මම ඔයාව පාගන්න දැන් හදලා තියෙන්නේ කියලා පහත් කරන් තිබුණා. නමුත් උන්වහන්සේ ගත්ත ඉලයට කියන්නේ හරි සමාන්තරයිනේ. සමාන්තරයි ඒක සමානයි දෙන්න. ඒක සමානයි ස්වාම පුරුෂයා භාර්යාවනේ. මේ වැළඳ ගන්නකොට ඒක සමානයි මේ. ඔයගොල්ලෝ දන්නවද? ස්වාම පුරුෂයා භාර්යාව. ඔයගොල්ලෝ වැළඳ ගන්නකොට මොකද වෙන්නේ? එක්කෙනෙක් හදවත වම් දෙන්නගම හදවත වම් පැත්තේනේ. ඒතර දෙන්න බදා ගන්නකොට ඒක මාංශයක් නම් හෘදේ වස්තු දෙක එකට ක්‍රියාත්මක වෙනවා බදා ගන්නකොට. වැළඳ ගන්නකොට. ඒක නිසා තමයි ස්වාම පුරුෂයා භාර්යාව ආදරෙන් ඉන්න කියලා කියන්නේ. මේ වැළඳ ගන්නවා කියන්නේ මහා නරක දෙයක් නෙමෙයි. වැළඳ ගන්න ගමනක් යනකොට කියලා යන්න. වැළඳගෙන යන්න මෙහෙම වැළඳගෙන සමදෙන්න. ඔය ගිහින් එන්න කියලා. එතන මොකද වෙන්නේ? ඔබ දෙන්න එකතු වුණාම ඒ හෘද වස්තු දෙක එක ශරීරයක් වෙනවා නේද? එතකොට ඔයාලට සම්පූර්ණ මුළු ශරීරයටම මානසික සුවය ඇති වෙනවා.
මානසික සුවය ඇති කරන හෝමෝන නිදහස් වෙනවා ඒක. ඒකයි ආදරෙන් ඉන්න කියලා කියන්නේ ස්වාමි පුරුෂයා භාර්යාවට. එතකොට සමානත්වය. දෙන්න සමානයි. ඊළඟට තියෙන කොහෙද? අත යට. අත යට කියලා කියන්නේ මොකද්ද? ආරක්ෂාව. රැකවරණය අත යට. භාර්යාව ඉන්නෝනේ ස්වාමි පුරුෂයාගේ ආරක්ෂාව යටතේ. ස්වාමි පුරුෂයාව ආරක්ෂා කරන්න ඕනේ. සමානුට hina යනවා මන් දන්නේ. ඒ වගේම ඉලෑටේ තියෙන්නේ හදවතට ළඟින්. හෘදේ වස්තුවට ළඟින් ඉලෑටේ තියෙන්නේ. ඒ කියන්නේ හදවතට ළඟින් තියා ගන්න ඕනේ භාර්යාව. ඒ කියන්නේ ආදරය කරන්න ඕනේ භාර්යාවට. නේද? නැත්නම් පුරුෂයන්ට කියනවා ඔයාගේ භාර්යාවට සමාන ලෙස සැලකන්න, ඔයාගේ භාර්යාව ආරක්ෂා කරන්න, ඔයාගේ භාර්යාවට ආදරය කරන්න. එහෙනම් ඇයි මේ ස්ත්‍රියවයි පුරුෂයවයි දෙවිදියකට මැව්වේ? බලන්න වේදන හරි වෙනස්නේ. පෙරුමෙත් හරි වෙනස්. ඒගොල්ලන්ගේ හැසිරීමත් හරි වෙනස්. එතකොට ඇයි එහෙම? උන්වහන්සේ තුන සහකාරිය කියන සහකාරියක් තියන්න. උපචර ශෝධ කොල්ල දෙන්නෙක් ඉස්සෙල්ලා මැවුණානේ. පුරුෂ දෙන්නෙක් ඉස්සෙල්ලා මැවුණා. දෙන්න හොඳට කුඹරක් කොටාගෙන ඉඳීනේ. එහෙම කරේ නෑ. කාන්තාවක් මවලා දුන්නේ. ඇයි හේතුව? උත්පත්ති 1:28 ඒ කොටස කියවන්න. උත්පත්ති 1:28 අපි කියොත් දැනෙනවා. පුරුෂයාගේ ස්ත්‍රියකට බොන් මැවුවසේ කියලා නේද? දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කොට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේ නුඹලා බෝවි වැඩි වෙමින් පොළොව පූර්ණ කොට ඒක යටත් කරගන්න. ඇති උන්වහන්සේ මේ ස්ත්‍රිය මවලා පුරුෂයා ළඟට යවලා උන්වහන්සේ මොකද කියන්නේ? නුඹලා බෝවි වැඩි වෙමින් පොළොව පූර්ණ කරන්න කියනවා. පුරුෂයෙක්ට ස්ත්‍රියක් මවලා දීපු නිසා නේද? බෝ වෙන්න පුළුවන් උනේ. දරුවා ලැබෙන්නේ. පුරුෂයෙක් විවාහකට දරුවා හම්බ වෙනවද? නෑ එහෙනම් බයිබලයට අනුව ඒක හරිද වැරදිද? විවාහයේ පරමාර්ථය මොකක්ද? ස්ත්‍රිය පුරුෂයා දරුවන් බිහි කරලා පොළොව පූර්ණ කරන එක. එහෙනම් සමලිංගික විවාහයේ බයිබලයට එකගද නැද්ද? එකග නෑ. පුරුෂයෙක් විවාහලා දරුවා හදන්න බෑ. ස්ත්‍රියක් විවාහලා දරුවා හදන්න බෑ. එහෙනම් මේක සම්පූර්ණයෙන් බයිබලය විකෘති කිරීමක්. ඒක හොඳට මතක තියාගන්න. පටලවා ගන්න එපා ස්ත්‍රී පුරුෂ භාවය. ඔබ පුරුෂයෙක් නම් ස්ත්‍රියක හදවන්නේ, ස්ත්‍රියෙක් නම් පුරුෂයෙක් හදවන්නේ. හරි? මෙතන කසදමතු නැතලා වෙන්න මං කියන්නේ. ගෑන් ළමයි ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා හොයාගන්න එපා. ත්‍රිම් ළමයි බොයිෆ්‍රෙන්ඩ් ලා හොයාගන්න එපා. හරි? මේක කවදා හරි ඉස්සරහට කාලින දේශනාවක් වෙනවා. අද කාලේ මෙතන අපේ සමාජේ නෝ මේක සාමාන්‍යයෙන් ඔයගලන්ට අමුතු දේශනාවක් වුණාට ඉදිරි කාලේදී මේක YouTube එකෙන් හරි කවුරු හරි අහන කෙනෙක්ට කාලීන වෙනවා. මොකද ඒ කාලේ ගෑන් ළමයි තෝරගන්නවා විවාහ කරන්න. ඒ කාලේදී ත්‍රිම ළමයි තෝරගන්නවා විවාහ කරගන්න. හොඳට මතක තියාගන්න. මේ දේවල් වැරදි කියන එකයි බයිබලෙන් ඔප්පු කරලා ඉවරයි. දැන් මම ඔයාලට කියන්න යනවා ජීව විද්‍යාත්මකව. ඒ කියන්නේ ශරීරය, ස්ත්‍රියගේ ශරීරය පුරුෂයාගේ ශරීරය වෙනස් වෙන්නේ කොහොමද කියලා මම කියනවා. ජීව විද්‍යාත්මක වේදනාවක ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා ස්ත්‍රියකට පුරුෂයෙක් විදිහට කොච්චර කර හැසිරෙන්න බෑ. පුරුෂයෙකුට ස්ත්‍රී විදිහට බෑ, ස්ත්‍රියට පුරුෂ විදිහට බෑ. ඒකට හේතුව මම කියන්න. ඔන්න දැන් චෙක් කරලා බලන්න. මම පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද කියලා. හරි? ආහාර ජීර්ණ පද්ධතිය. දන්නවනේ විද්‍යාව ඉගෙන ගන්න දන්න අපේ ආහාර ජීර්ණ පද්ධතියක් තියෙනවා. ඒක ආහාර ගියාම ඒක ජීර්ණය කළා ඒවට තියෙන පෝෂක ගුණ ශරීරයට උරා ගන්නවා, ලේවලට උරා ගන්නවා. මේ ආහාර ජීර්ණ පද්ධතිය කාන්තාවන්ගේ ආහාර ජීර්ණය වෙන්නේ පුරුෂයන්ට සාපේක්ෂව හිමි. පුරුෂයන්ට ඉක්මනට ආහාර ජීර්ණ වෙනවා. ස්ත්‍රීන්ට ආහාර ජීර්ණ වෙන්නේ හිමි. හරිද? ඒක නිසා පුරුෂ උඩාක් අර පොතක් වගේ බත් බෙදාගෙන කාලත් ටික බඩගිනි කියන්නේ. නේද? කාන්තාව කන්නේ පොට්ටේ පුරුෂයන්ට සාපේක්ෂවනේ. පුරුෂයන්ගේ ආහාර ජීර්ණ ඉක්මනට සිදෙනවා කාන්තාවන්ගේ ඊට වඩා සාපේක්ෂව අඩුයි. ඇටසැකිල්ල ගත්තාම බලන්න. පුරුෂයෙක්ගේ ස්ත්‍රියගේ ඇටසැකිල්ල කොහොමද කියලා බලන්න. කාන්තාවගේ කෙටි හිසක් තියෙන පුරුෂයෙක්ගේ හිස ටික අධිකයි. හරිනේ? කාන්තාවගේ මූණ ටිකක් පළල්, පුරුෂයෙක්ගේ මූණ සාමාන්‍යයෙන් පළල අඩුයි. ඒ වගේම ස්ත්‍රියකගේ කඳ දිගයි, කකුල් කොටයි, පුරුෂයෙක්ගේ කඳ කොටයි කකුල් දිගයි. හරිනේ මං කියන්නේ? ඇටසැකිල්ල ගත්තාම හරි. ඊළඟට ස්ත්‍රියකගේ දෙවෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ලට වඩා දිගයි. හරිද බලන්න? ස්ත්‍රියකගේ දෙවෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ලට වඩා දිගයිලු. මෙහෙම කළා බලන්න. දෙවෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ලට වඩා දිගයිද කියලා? මොකද දිගයි මා ස්ත්‍රියක්. පුරුෂයන්ගේ ඒකයි කියන්නේ. දෙවෙනි ඇඟිල්ල හතරවෙනි ඇඟිල්ලට වඩා දිගයි. හරි? පුරුෂයෙක්ගේ හතරවෙනි ඇඟිල්ල දෙවෙනි ඇඟිල්ලට වඩා දිගයි. හරිනේ?
ඊළඟට ග්‍රන්ථි. අර මෙතන ඉදිමෙන්නේ මොකද්ද? තයිරොයිඩ් ග්‍රන්ථිය. කාන්තාවන්ට මේ වැඩි වැඩිපුර තියෙනවා නේ. කාන්තාවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය විශාලයි. ඒ වගේ මේක ක්‍රියාකාරීත්වය වැඩි. ඒක නිසා තමයි එයාලගේ ඇඟ පුරාම රෝම නැත්තේ නේ. අපිට රැවුල කපන්න නැහැ. කොච්චර හොදනේ. තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය වැඩි ඒක විශාලයි. පුරුෂයන්ට සාපේක්ෂව පුරුෂයන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථිය කාන්තාවගේ තරම් විශාල නැහැ. අපේ හැම සින්නදු ඒකයි තයිරොයිඩ් ග්‍රන්ථිය. අපේ හොඳට ක්‍රියා කරන නිසා අපේ හැම සින්නදු ඒ පුරුෂයන්ට වඩා පුරුෂයන්ගේ තියෙන්නේ ගොරෝසුම. කාන්තාවන්ට සාපේක්ෂව ගත්තාම නේ. ඊළඟ රුධිරය ගත්තාම රුධිරයේ කාන්තාවන්ගේ රතු රුධිරාණු ටිකක් අඩුයි. පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ගේ රතු රුධිරාණු අඩුයි. ඒක නිසා ඔක්සිජන් නිපදනවා අඩුයි. ඒ නිසා ඉක්මනින් මහන්සි වෙනවා. පිරිමෑයට වඩා ඉක්මනට මහන්සි වෙන කාන්තාවන්ට නේ. පිරිමෑ ගොඩක් මහන්සිලා වැඩ කරන ඒ තරම් මහන්සි වෙන්න බෑ කාන්තාවට. ඒක හේතුව තමයි ඔක්සිජන් නිපදවීම එයාගේ අඩුයි. ඒකට හේතුව එයාගේ රතු රුධිරාණු පුරුෂයන්ට සාපේක්ෂව අඩුයි. ඊළඟට මොනවා රසවත්ම දේ. සංනිවේදනය. ඔයාලා දන්නවද කාන්තාවක් දවසකට වචන 25000ක් කතා කරනවලු. පුරුෂයෙක් කතා කරන්නේ දවසකට වචන 15000යි. පුරුෂයෙකුට සාපේක්ෂව කාන්තාව වැඩියෙන් කතා කරනවා. කාන්තාවක් 25000ක් දවසට කතා කරනවලු. පුරුෂයෙක් කතා කරන්නේ 15000යි. අපි ඒක දරනවා 15000 නේ 5000ක් කතා කරන්නේ නැහැ මම. මම නම් 25000 නේ 60000ක් කතා කරනවා. ඉතින් ඔන්න ඔය වගේ වෙනස්කම් ස්ත්‍රියගේ පුරුෂයෙක් දෙනවලා හිතනවාද? මට පුරුෂයෙක් වෙන්න ඕනේ කියලා කිව්වට මට ලේසියෙන් පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඔබේ කියලා ඔය ටික ඔක්කොම හදාගන්න. නේද? පේන්න තියෙන ඔය මොනවා හරි කියලා ඔපරේෂන් කරලා හදාගත්ත හැකි. ඕ අස්තිපංජරය හදාගන්නේ කොහොමද? තයිරොයිඩ් ග්‍රන්ථිය හදාගන්නේ කොහොමද? නේද? රුධිරය රතුරුදාන වැඩි කරගන්නේ කොහොමද? තේරුමක් නැති වැඩක්. දැන් දෙවෙනි කාරණාව. පටලැවිල්ල ප්‍රතික්ෂේප කරන්න. පළවෙනි එක මොකද්ද කිව්වේ? අනන්‍යතාවය අඳුරගන්න. දෙවෙනි එක පටලැවිල්ල ප්‍රතික්ෂේප කරන්න. මේක ප්‍රතික්ෂේප කරන්න ඕගොල්ලෝ. ස්ත්‍රියක් පුරුෂයෙක් ලෙසත් පුරුෂයෙක් ස්ත්‍රියක් ලෙසත් හැතරෙන එක අපි ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔන්න තවත් බයිබල් පදයක් කියනවා හරිම අභියෝගාත්මකයි. ඊට පස්සේ මට බයින්න එපා. ද්විතීය කතා 22 5 පරණ කිව්වේ. ද්විතීය කතා 22 5. ඔලිවත ගහ ගන්නත් එපා. මලා නේද මම පව් කරා කියලා හිතන්නත් එපා. මම පැහැදිලි කරනවා. හොඳේ? 22 5. පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියකුගේ වස්ත්‍රයක්වත් නොයදිය යුතුය. ඇති හොඳටම ඇති. මොකද්ද කරන්න එපා කියන්නේ? ස්ත්‍රියක් විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙක් විසින් ස්ත්‍රියකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. දැන් මොන කල්සංගල ගෑන ළමයි මං ඇතුළුව. ටී-ෂර්ට් අදින ගෑන ළමයි මං ඇතුළුව. පාපයක්ද කරන්නේ? ඒකද මෙතන කියන්නේ. ස්ත්‍රියක කියනදෝ පුරුෂය අඳින්නත් එපා, පුරුෂයෙක් කියනදෝ ස්ත්‍රිය අඳින්නත් එපා. මොකද්ද මේ කියන්නේ? දැන් ඔය මට පුරුෂයෙක් වෙන්න ඕනේ කියන අය ගෑනු අය මට පුරුෂයෙක් වෙන්න ඕනේ කියනකොට අඳින්නේ කොහොමද? අපි අඳින්නේ එහෙමද? නෑනේ. දැන් අපි දන්නවා ගෑනු ළමයින්ට හදන ෂර්ට් වගේ බ්ලවුස් තියෙනවානේ. ඒ වගේ පොත්තන් දාන පැත්ත වෙනස් නේද? මම හුම් කරන අය දන්නවනේ. පුරුෂයන්ට පොත්තන් දාන පැත්ත වෙනයි, කාන්තාවන්ට පොත්තන් දාන පැත්ත වෙනයි. කලිසම් මහනකොට කොහමද? පුරුෂයෙක්ට මහන වගේ කාන්තාවට මහන්නේ? නෑ, කපන විදිය වෙනස්. ඒක නිසා ඒක කලබල වෙනවා. අදින්න පාස්ටර් කිව්වා මේ පුරුෂයන්ගෙන් ගෑනුවන් දෙන්න බෑ. අදින්න මම කලිසම් අදින්නේ නෑ. මම ටී-ෂර්ට් අදින්නේ නෑ. මම ෂර්ට් අදින්නේ කියලා. දැන් ඔය ගෑල්ලමයින්ට ෂර්ට් උත් තියෙන කලිසම් නැතුව අදින්නේ. නේද? ඒක කලිසම් නැතුව අදින්නේ. රැට අදිනවා පාරේ යනවා යනවා. ෂර්ට් එක විතර යනවා යන්නේ. වෙලාවට ඉඳලා කලිසම් අමතක කරලා දිගියලා. නේද? මේ වගේ වාතාවරණයකුත් තියෙනවා. මේක ගැන කලබල වෙන්න එපා. මෙතන කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බයිබල් සංස්කෘතිය කාලේ ඒ කියන්නේ ඊශ්‍රායල් සෙනගගේ ස්ත්‍රියගේ ඇඳුනුයි පුරුෂයාගේ දෙකම එක වගේ. ඒ කියන්නේ ඒගොල්ලන් ඇඳා ඒකට කියන ටියුනික් කියලා. ඒක දිග ගවුමක් වගේ එකක්. ස්ත්‍රියටත් පුරුෂයටත් දෙන්න මැන්තේ වගේ දිග ගවුමක් වගේ එකක්. ඔයගොල්ලෝ ෆිල්ම් වල දැකලා තියෙනනේ ඒසුස් වහන්සේගේ කතන්දර කියන ෆිල්ම් වල මේගොල්ලෝ ඇඳුම් කොහොමද? දෙන්නකම එනවා එක වගේ දිග මේක ලෝගෝ වගේ ඇඳගෙන ඉන්නවා. ඒ වගේම මේක මහලා තියෙන ලිනන් වලින් හරි වූල් වලින් හරි දිග බුරුල් ගවුමක් එක. ඒක බුරුල්. හරි අර ඇඟේ අවයව පේන්න ඉර කරලා ඔය බස්සල නැහැ. නේද? ඔය ඩෙනිම් එහෙම අඳින්නේ බස්සල. එහෙම ඇඳලා නැහැ. හොඳ ලස්සනට බුරුල් ගවුමක් ඇඳලා තියෙන්නේ. ඉන වටේට බෙල්ට් එකක් තියෙනවා. හරිද? ඉන වටේ පටියක්. බෙල්ට් කියන්නේ පටියක් තියෙනවා. ඊළඟට කබායක් තියෙනවා. ඒ කියන්නේ මේ ගවුමට තුලින් තව කබායක් දානවා. හරිද? කබායක් දානවා. එතකොට මේ දෙකම දෙගොල්ලම අඳින එක විදිහට හැබැයි වෙනස්කම් තියෙනවා මේකේ.
ටියුනික් එක ඒ ගවුම වගේ එක දිගින් වැඩි පුරුෂයාගේ ටියුනික් එක දිගින් අඩුයි. සාපේක්ෂව කාන්තාව දිගට මදිනවා පුරුෂයෙක් දිගට මදින්නේ නැහැ. ඊළඟට කාන්තාවගේ ඒ ටියුනික් එක පාට. එයා වර්ණ පාවිච්චි කරනවා පුරුෂයා වර්ණ පාවිච්චි කරන්නේ නැහැ ගොඩක් වෙලා. ඊළඟට ස්ත්‍රියට තියෙන වේල් එකක් උඩලා පොළු වහගන්න. පුරුෂයාට තියෙන මොකක්ද තලප්පාවක් එක. අර උඩ ගැට කන් රෙද්දක් තියෙන. ස්ත්‍රිය මෙහෙම ඔළුව දාගෙන වහගන්න වේල් එකක් තියෙන. ඒව තමයි වෙනස් වෙන්නේ. ඊට ආභරණ කොහමද? කාන්තාව ආභරණ දැම්මා. ඊශ්‍රායල් ඒ කාලේ. ඒගොල්ලෝ මාල දැම්මා, බ්‍රේස්ලට් දැම්මා, කරාබු දැම්මා. නේද? පුරුෂයෝ ඒගොල්ලන්ගේ ආභරණ උනේ ඒ කාලේ මේ ඉන්නට බඳින බෙල්ට් එකයි සැන්ඩල්ස් දෙකයි. මොනවා සෙරෙප්පු වගේ තියෙන්නේ අර මොනවද අපි ඒවට කියන්නේ? සපත්තුත් නෙමෙයි, සෙරෙප්පුත් නෙමෙයි. පටි සපත්තු කියන්නේ. පටි ඒ වගේ. පටි සෙරෙප්පු. පුරුෂයන්ට තිබුණු එකම ආභරණ දෙක එච්චරයි. බෙල්ට් එකයි, සෙරෙප්පු දෙකයි. සැන්ඩල්ස් දෙකයි. හරිද? එතකොට මේකෙන් අදහස් වෙන්නේ කාන්තාව අර තිබුණනේ වෙනම එකක් උඩින් දාන්න, ඔළුව වහන්න. ඒක පුරුෂයෝ දාන්නේ නැහැ කවදාවත්. ඊළඟට ඒ කාලේ කාන්තාව මාල දැම්මා, බ්‍රේස්ලට් දැම්මා, කරාබු දැම්මා ඒවා දැම්මේ නැහැ ඊශ්‍රායල්. එහෙම දේවල්. ඒ නිසා මේක පටලවා ගන්න එපා. මේකෙන් අදහස් වෙන්නේ කාන්තාවක් වෙලා ඔබට ඔබ පුරුෂයෙක් කියලා පෙන්වන්න ඕන නිසා පුරුෂයන් මන්දන එක වෙනයි. අපි කල්පනා කරන ගන්නේ නැහැ මේකයි. හරි වෙනයි. හරි? ඒකෙන් අදහස් කරන්නේ ඔබ පුරුෂයෙක් නම් ඔබ පුරුෂයෙක් වගේ හැසිරෙන්න, ඔබ කාන්තාවක් නම් කාන්තාව වගේ හැසිරෙන්න, ඔබ සභාවේ දරුවෙක් නම් සභාව දරුවෙක් වගේ හැසිරලා වෙලාවට සභාවට එන්න. අදක තියාගන්න සංස්කෘතියට ආවරණ වෙනස් වෙනවා. නේද? ඇඳුම් පැළඳුම් වෙනස් වෙනවා. දැන් අද කොහොමද පිරිමි ළමයි කරාබු දානවද නැද්ද? දානවා. රජ කාලේ කරාබු දැම්ම නේද මේ රජුරෝ? රජුරෝ මාල දැම්ම නේද? රජුරෝ බ්‍රේස්ලට් මේ බලලුත් දැම්මා. නේද? දැම්මා. ඒ සංස්කෘතිය වෙනස් වෙනවා. අද කාලේ කොල්ල දාන්නේ කරාබු දෙකකට එක කරාබුයි. එක කනක් විතර එක කරාබුවක් දානවා. ඒ මේකට මොකද්ද අපිට කියන්න තියෙන්නේ? අර මේ ළඟදී අහුවා මේ සින්දුවක්. මොකද්ද නේද? මම ලියාගත්තා. හොඳේ. කන විදලා කොණ්ඩේ පාට කරපු ඇවිදින ගිනි යව්වේ කියලා කියනවා. ඊළඟ තව එකක් දෙනවා ටැටුව දැකලා චරිතය ලියන්න ගොඩක් අයට කොහොම කියලා දෙනවා. තියන ලෝක සින්දුවක් එහෙම. අද ඒකනේ. ඒ කන විදලා කරාමු දැම්මට ටැටුව ගැව්වට මේ එයා ඒව බලලා චරිත කියන්න එපා කියනවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවද බයිබලයට අනුව එක කනක් විදිනවා කියලා කියන්නේ මොකද්ද කියලා? නික්මයාම 21 5 කියවන්න 5යි. නික්මයාම 21 5යි. එක කනක් විදලා කාරම්බුවක් දාලා ඉන්න ළමයින්ට මේ බයිබල් පදේ පෙන්නන්න. නික්මයාම 21 5යි. නික්මයාම 21 5යි. දෙකම දාන්න කියන්න ගන්නේ. කමන්නේ. එහෙත් ඒ වැඩකාරයා මාගේ ස්වාමියාටද මාගේ භාර්යාවටද මාගේ දරුවන්ටද ආදරේ ඇත්තේ. කියන්න. නිදහස්ව නොයන්නේමි ඇත්තටම කියා සිටියොත් ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උඩුවම් කනුව ළඟට ගෙනගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය. ඔහුද සෑම කල්හිම ඔහුගේ වැඩ කරන්නේ. මාර වැඩි. ගෙදර අනුන්ගේ ගෙදරක වහල්කම් කරන්න ජීවිත කාලෙම මම ඔයාගේ වහලෙක් විදිහට ඉන්නවා කියලා පොරොන්දු වෙන වැඩකාරයව උළුවස්ස ළඟට අරන් ගිහිල්ලා කටුවකින් කපන කටුවකින් මොකද කරන්නේ? කන විදිනවලු. ඒක තමයි සංකේතය මොකද්ද? ඔයා සදාටම මගේ වහලෙක්. අපේ ගෙදර වහලෙක්. වහලා කියන්නේ පඩි දෙන්නේ නැහැ යාට. පඩි නැතුව ජීවිත කාලෙම ඒ ගෙදර යට කඹරන කෙනා දනවද වහලා. එහෙනම් බයිබලයට අනුව එක කණක් විදලා කරාඹුවක් දා ගන්නවා කියලා කියන්නේ මොකද්ද? බයිබලයට අනුව මන් දන්නේ අද නම් මොනවා කියනවද කියලා. සාමාන්‍යයෙන් අපේ කාලේ නම් කියන්නේ කණක් විදලා කරාඹුවක් දාලා ඉන්න රස්තියාදුකාරයෝ. දැන් මොනවා කියනවද දන්නේ නැහැ. ඔයාලා කැමතිද මෙතෙන්ට පාස්ටර් කෙනෙක් ඇවිල්ලා එක කණක් විදලා කරාඹුවක් දාගෙන දේශනා කරනවා? කැමතිද ඔයගොල්ලෝ? එයාගේ දේශනා අහන්න කැමතිද? මම කියනවා පාස්ටර් කෙනෙක් පිටින්. එයා කන විදලා කරාඹුවක් දාලා ටැටුවකුත් ගහන් වෙනවා. චරිත මම මොකද කියන්නේ? චරිත බලන්න එපා එහෙම කියලා. ඔලි ටැටුවක් ගහන් වෙනවා මෙතන අම්මා බුදු වේවා කියලා. ඇවිල්ලා මෙතන දේශනා කරනවා. ඔයාලා අහනවද? මේ මොන පිස්සෙද කියලා බලන්න. එයාගේ වචන ඔයාලා අහනවද? චුට්ටක් හිතලා බලන්න. හොඳට ඉගෙනගත්ත
වැදගත් ගෑන ළමයි අපි හිතමුකෝ මේ කවුද? ශාලිකා. ශාලිකා කවදාවත් තෝරගෙනද කනක් විදලා කරාඹුවක් දාලා ටැටු ගහලා ඉන්න රත්ය දුවාර එක. අසාද බඳින්න. හොඳට මතක තියාගන්න. ඔයාලගේ දරුවන්ට ඒව කරන්න දෙන්න එපා කියන ඔන්න ඔය නිසා. සමාජයේ ආදියා බලන ක්‍රමයක් තියෙනවා. ලස්සනට වැදගත් විදියට යන ළමයෙකුයි නේද? ඔය පපුව එළියට දාගෙන ෂෝට් කෑල්ලක් කොහොම කරෙන් ඉල්ලගෙන කරාඹුවක් දාගෙන ඉඳගෙන එහෙම යන කෙනෙක් දිහා බලන විදිය වෙනස්. බයිබලයේ කියන්නේ මොකද? ඔයාලා පාස්ටර්නේ පාස්ටර්ලා එහෙම කරාට අපි කරාට කමන්නේ නැහැ පාස්ටර්ලා කරන හොඳ නැති කියලා. බයිබලයේ කියන්නේ ඔයාලට මොකද්ද? විශ්වාස වහන්සේ අදාගත් හැමෝම රාජකීය පූජකයෝ. එහෙනම් ඔයාලට ඉදහස් වෙන්න බෑ ඒකේ. මෙතන නගින හැමෝම රාජකීය පූජකයෝ. රාජකීය පූජකයෝ කන විලං ආවත් කොහොමද මේ ගීතන් සිස්ටර්? අද දේශනාව අහන්න කියන පුතාට. අපි හිමින් තමයි මේ වගේ දරුවෝ හදන්න ඕනේ. මේව දරුවන්ට බැනලා හදන්න බෑ. මේවා දේවහන්සේගේ වචනයෙන් පෙන්නලා හිමීට ආදරෙන් හදන්න ඕනේ. ඔන්න ඔබ තමයි අෂ්ටාරෝත් අපිට කරපු විනාශය. දැක්ක නේද? දැන් පෙරලන්න ආයමත් දෙතිය කතා 22 5ට. දෙතිය කතා 22 5. පුරුෂයෙකුගේ අනුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. ඇති. ඒ කියන්නේ කවදාවත් ඔබ ස්ත්‍රියක් කියලා ඉපදුනාට පස්සේ පුරුෂයෙක් වෙන්න උත්සාහ කරන්න එපා. ඔයාගේ කැමැත්ත. ඔයා පුරුෂයෙක් කියලා ස්ත්‍රියක් කියලා ඉපදුනාට පස්සේ ඔයාගේ කැමැත්තට පුරුෂයෙක් වෙන්න උත්සාහ කරන්නත් එපා. ඔයාව මැව්ව දෙවියන් වහන්සේ ස්ත්‍රියක් විදියට නම් අනේ ලස්සනට ස්ත්‍රියක් විදියට අඳින්න පළඳින්න නේද? මේකක් කරන්න කමන්නේ නැහැ. ස්ත්‍රියක ඕන දෙයක් කරගන්න ස්ත්‍රියක් විදියට. හරිද? අර ඉන්ජෙක්ෂන් ගහන රවුලවා ගන්න යන්න එපා. මේ ඔපරේෂන් කරලා වෙන වෙන ආවයව බද්ධ කරගන්න යන්න එපා. ඔබ ස්ත්‍රියක් නම් ස්ත්‍රියක් විදියට ලස්සන දෙවියන් වහන්සේගේ මැවිල දොර ජීවත් වෙන නේ. හරි. ඊළඟට මේ වගේ ආඥාවක් දෙවියන් වහන්සේ දුන්නේ ඇයි මනෝජි? මේ වගේ ආඥාවක් දුන්නේ අෂ්ටාරෝත්ව නමස්කාර කරන අය මේ වගේ දේවල් කරා. අෂ්ටාරෝත්ව නමස්කාර කරන්න යනකොට පුරුෂයන්ද කාන්තාව විදිහට කාන්තාවෙන්ද පුරුෂය විදිහට. ඇඳලා තමයි නමස්කාර කරේ. දැන් ওই සමාජ සභාවල් තියෙනවා සාතන්ගේ සභාවල් කොහමද? දේවපුර ඇතුල් වෙන්න ඕනේ. ඒගොල්ලෝ නමස්කාර කරන්න නිර්වස්ත්‍රේ. දේව මෙහෙන් එළිය වෙනම තැන් තියෙනවා. ඇඳුම් ටික අඳන් ආපු ඇඳුම් ටික ඔක්කොම ලස්සනට පැක් කරලා නිර්වස්ත්‍රේ නමස්කාර කරා. ඒ වගේ සාතන්ගේ ඒගොල්ලෝ අපි දෙවන් රාජික සභාවේ සාතන්ගේ සභාව. සාතන්ගේ සභාවේ මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඒකට සංකේත ඔක්කොම කියලා දුන්නා නේ. එහෙම නමස්කාර කරන්න. මේ අෂ්ටාරෝත නමස්කාර කරන්න එන්නේ කොහොමද? කාන්තාව වඳින්න පුරුෂ විදිහට, පුරුෂ වඳින්න කාන්තාව විදිහට. කියන අද මේ වර්තමානයේ පවතින මේ වාතාවරණය තමයි ඒ කාලේ අෂ්ටාරෝත නමස්කාර කරන්න එනකොට ඒ ප්‍රජාව අතරේ තිබුණේ. අනන්‍යතාව අපහැදිලි. හරිනේ? මං කිව්වා අෂ්ටාරෝත්ගේ සංකේතය මොකද්ද? දේරුන්න. දන්නවනේ? දේරුන්න සංකේතවත් කරන්නේ ඒ අෂ්ටාරෝත්ගේ සංකේතය දේරුන්න. එහෙනම් අද කාලෙත් සමලිංගික ඔය එතකොට නේද? සංක්‍රාන්ති ලිංගික මේ ඔක්කොගෙම සංකේතය මොකද්ද? දේදුන්න. අෂ්ටාරෝත්ගේ සංකේතය තමයි දේදුන්න. ඔයගොල්ලෝ දන්නවද මේ වෙනකොට බටහිර රටවල් වල මේ වෙනකොට පාසල් ගුරුවරුන්ට කියලා තියෙනවා පුතේ දුවේ කියලා කතා කරන්න එපා කියලා. girls boys කියලා කතා කරන්න බෑ. ළමයිනේ කියලා කතා කරන්න. good morning children කියන මිසක් good morning girls good morning boys කියලා නම කතා කරන්න බෑ. පුතේ කියලා කතා කරන්න බෑ. දුවේ කියලා කතා කරන්න බෑ. හරිද? පොදු වචනයක් දෙන්නටම කියන්න. ඒ කියන්නේ ළමයින්ට උගන්වනවා ඔයා පුතේ මොන අවයවයක් කරන් ඉපදුනත් ඔයා පුරුෂයෙක්ද කාන්තාවද කියලා තීරණය කරන්න ඔයා. ඔයා ආස දුවෙක් වෙන්න, ඔයා දුවෙක් වෙන්න, ඔයා ආස පුතෙක් වෙන්න, ඔයා පුතෙක් වෙන්න. ඒක තමයි අලුත්ම මනෝවිද්‍යාත්මක ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරන ක්‍රමවේදය. මේක දෙවන්න වාසික වචනෙට විරුද්ධයි. දැන් ඔයාලා කියන්නේ මේ පාස්ටර් කතා කරුවෝ ඔක්කොම තියෙන පරණ ගිවිසුමේනේ. අපි දැන් අලුත් ගිවිසුමේනේ. ඒස් වංශය ආවට පස්සේ ඔක්කොම අහෝසීනේ. කියලා කියයිනේ. එහෙම කියන අය ඉන්නව නේද? එතකොට මට කියන්නකො දසපනක් තියෙන්නේ කොහෙද? අලුත් ගිවිසුමේ පරණ ගිවිසුම දසපනක් තියෙන්නේ. පරණ ගිවිසුමේ දසපන්ති තියෙනවා මිනිහ නොමරව කියලා. දැන් පුළුවන් මරන්න.
කාම මිත්‍යාචාරය නොකරව කියලා තියෙනවා. දැන් පුළුවන් ද අලුත් කිවිසුමේ? එහෙනම් මේකත් ඒ වගේ තමයි. අපේ පරණ කිවිසුමේ තිබුණ මංගල්‍ය සහ පූජාව, සත්ත්ව පූජාව විතරයි අහෝසි වුණේ අලුත් කිවිසුමේ. සත්ත්ව පූජාව අහෝසි වුණේ ඇයි? යේසුස් වහන්සේ එකම පූජාවක් කළා මුළු ලෝකේ හැම කෙනෙක් වෙනම එකපාරක් මැරුණා. ඒක නිසා ආයෙ සත්ත්ව පූජා කරන්න ඕනේ නැහැ. යේසුස් වහන්සේ එනකම් විතරයි සත්ත්ව පූජා කරේ. ඒ වගේ මංගල්‍ය පැවැත්වනවා. ඒ හැම මංගල්‍යයකම කියන්නේ යේසුස් වහන්සේගේ පළවෙනි පැමිණීම ගැන. දැන් ඇවිල්ලා ඉවරයි. එහෙනම් මංගල්‍ය පවත්වන්නේ නැහැ. හැබැයි මේ සදාචාරාත්මක නීතිය නැත්නම් මෝරල් ලෝ කියන එක සදාචාරාත්මක නීතිය කියන එක එදත් එකයි අදත් එකයි. එදා මිනි මරන්න එපා කරන අදත් මිනි මරන්න හොඳ නැහැ. එදත් සොරකම් කරන්න එපා කරන අදත් සොරකම් කරන්න හොඳ නැහැ. එදත් අන්සතු දෙට ආසා කරන්න එපා කරන අදත් අන්සතු දෙට ආසා කරන්න හොඳ නැහැ. එදත් වෛශ්‍යාකම් කරන්න එපා කරන අදත් වෛශ්‍යාකම් කරන්න. සදාචාරාත්මක නීති හැම එකම පරණ කිව්ස මේවා ලොකු කිව්සෙත් අපි පිළිපදින්න ඕන. දැන් ඔයාලට හොඳටම තේරෙනවා නේද මේ පටලැවිල්ලගෙන අෂ්ටාරෝත් ඇවිල්ලා අද නූතනයේ මේ මිනිස්යන් අතර ඇති කරලා දෙන පටලැවිල්ල දැන් ඔයගොල්ලෝ හොඳට තේරුම් ගත්තා. ඔබ හැම කෙනෙක් නැගිටලා යන ඔබේ ඊළඟ දරු පරම්පරාව ගැන. අපේ කාලේ ඉවරයි. දැන් අපේ දරුවන්ගේ කාලේ. නැගිටින්න හැම කෙනෙක්ම. ඔබට වගකීමක් තියෙනවා. අපේ